අපේ නිෂ්පාදනාගාරයේ ප්‍රධානම අංශයක් ලෙස තමා දුන්නංශය සලකන්නේ. දුන්නංශයෙන් සිදු කරනු ලබන්නේ කසාය තැන්වීම ප්‍රධාන වශයෙන්ම අරිෂ්ඨ, වාත වර්ග, පැණි වර්ගවල කසාය තමා අපි මේ අංශයෙන් සිදු කරනු ලබන්නේ. එතකොට අපි වාතයක් ගත්තොත් අපි වාතයක් කසායක් කරලා අංශභාර වෛද්‍යවරයා ඇවිල්ලා කසාය හරියටම ප්‍රමිතියට පදම් වෙලාද කියලා බලලා තමයි අපි පෙරන්න ගන්නෙ. එතනින් ඒක නවත්තන්නේ නැහැ. අපි රසායනාගාරයට ඒක අපහු යොමු කරලා නියමිත ප්‍රමිතියට ඒක කසාය තැම්බිලාද කියලා බලනවා. අපි ඒ කියන්නේ අපේ පාරම්පරික විදිහට 8-1ට කසාය හිඳිලාද කියලා තමයි අපි බලාගන්නේ. 8-1 පදනමට හිඳිලාද කියලා රසායනාගාරයෙන්ුත් ඕකේ වුණාට පස්සේ අපි කසාය පෙරා ගන්නවා. දැන් වාතයක් නම් අපි ඒක වාත කාමරයට අරගෙන ගිහිල්ලා ඒකට ඇල්කොහොල් කලවම් කරලා අපි වාතයක් විදිහට ඒක හදා ගන්නවා. අපි අරිෂ්ඨයක් නම් කසාය පෙරලා සන්දානාංශයට පෙරාගත්ත කසාය ගන්නවා. ඊට පස්සේ අපි ඒකට අවශ්‍ය සන්දාන වීමට අවශ්‍ය ද්‍රව්‍ය දාලා සීනි දාලා සන්දානගත වෙන්න තියෙනවා. එහෙම තමයි අපි අරිෂ්ඨයක් හදන්නේ. තෛලයක් හදන්න කසායක් අපි තැම්බුවොත් කසාය අර විදිහටම නිසි ප්‍රමිතියට පෙරලා ඒ කසාය තෙල් සිඳවන පාජනවල දාලා ඒකට අවශ්‍ය අමුද්‍රව්‍ය දාලා තෙල් පදමට අනුව තෙල් එක අපි හිඳිනවා. ඊට අමතරව අපි මේකේ පැණි වර්ගත් හදනවා. පැණි වර්ගවලදීත් අපි කසාය තම්බනවා. ඒ විදිහටම අපි කසාය තම්බලා පෙරලා ඊට පස්සේ අපි පැණිය හදනවා. පැණි පදමට අරගෙන ඊට පස්සේ පැණියත් ඒ විදිහටම අපි පෙරා ගන්නවා. ඉතින් මූලික වශයෙන්ම අපි උදුන්නංශයේ සිදු කරනු ලබන්නේ මේ කාර්යයන් ටික තමයි. ඉතින් අපේ නිෂ්පාදනාගාරයේ ප්‍රධානම අංශයක් තමයි උදුන්නංශය කියන්නේ. අපේ සියලුම අරිෂ්ඨ, වාත වර්ග, පැණි වර්ග ඊට අමතරව තවත් තම්බන කසාය වර්ග තියෙනවා. ඒ කියන්නේ අපි ගුගල් කසාය තම්බන්නේ මේ අංශය තමයි.